ජැක් සහ බෝංචි වැල. නෑ ජැක් නෙවෙයි. අප්පුහාමි සහ බෝංචි වැල. අප්පුහාමි ජීවත් වුණේ ලස්සන ගමක ඔහුගේ මවත් සමග. පුතේ, ගෙදරත් එන්නෙන්නම අගහිඟකම් වැඩි වෙනවා. උඹත් ගෙදරට වෙලා කකා බීබී ඉන්නේ නැතිව රස්සාවක් කරපන්යෝ. එන්නම වැඩි වෙන දුෂ්කරතා නිසා අම්මයි පුතයි යම් තීරණයකට ආවා. පුතේ, මේ එළදෙනවත් විකුරලා අපි ගෙදරට කන්න ගේමු. අප්පුහාමි එළදෙන තරම් නගරයට ගියා. එළම මේ එළදෙන විකුණනවා. ඕන කෙනෙක් ඉල්ලන්න. අප්පුහාමි එළදෙන විකුණන අදහසින් නගරේ ඇවිදිනකොට වයසක මිනිස්සෙක් හම්බ වෙනවා. මට ඔය එළදෙන දෙනවද? මේ බෝංචියට ටික අර ලොකුන්නේ මාර ටෝක්නේ දෙන්නේ. එළදෙන විකුණන වැඩෙත් එපා වෙලා හිටිය අප්පුවා එළදෙන දීලා බෝංචියට ටික අරන් ආවා ගෙදර. අම්මේ මං එළදෙන විකුණුවා. එළදෙන දීලා බෝංචියට අරන් ආව අප්පුවාට අම්මගෙන් නොසෑහෙන්න බැනුම් අහන්න වුණා. මොකටද බුරුවෝ අපිට බෝංචියට? දැන් කාපම් පස්. අප්පුහාමිට හොඳටම අම්ම බැනලා බෝංචියට ටික ජනේලෙන් එළියට විසි කරා. කාමරයට වෙලා කල්පනා කර ඉන්නකොට අප්පුහාමිට ජනේලේ එළියෙන් දැක්ක අමුතු දෙයක් සිද්ධ වෙනවා. අප්පුහාමි මේ දැක්ක පුදුම සහගත සිදුවීමත් එක්ක ඊට පව්වදාම නැගිටලා අර උසයට වැඩුණු බෝංචි ගහ ළඟට ගියාලු. අහස උඩට නැගලා තිබුණ බෝංචි ගහ උඩට අප්පුහාමි නගින්න තීරණය කරා. උඩටම ආවා. ලස්සන මාලිගාව. යන්න ඕන ඇතුළට බලන්න. අප්පුහාමි මාලිගාවට ඇතුළු වෙනකොටම රූමත් තරුණියක් ඔහු ඉදිරියට පැමිණියා. ඇය මාලිගාවේ මෙහෙකාරිය. ඔයා කවුද? මෙහි මොකද කරන්නේ? මෙහින් යන්න. මගේ යෝධ මිනිස්සේ දැන් එනවා. කතාවෙන් කතාව අප්පුහාමි කොහොම හරි මේ මාලිගාවේ මෙහෙකාරියව යාළු කරගත්තා. මාලිගාවේ සියලුම විස්තර ටිකත් මෙහෙකාරිය අප්පුහාමිට A to Z කිව්වලු. මෙහෙකාරියත් යාළු කරගෙන මුළු මාලිගාව පුරාම ඇවිදිනකොට රත්තරන් බිත්තර දාන කිකිලිය. අප්පුවාම හිතුවලු මේ රන් බිත්තර දාන කිකිලිවත් අරගෙන ගෙදර යන්න. මොකද අම්මා ඉන්නෙත් කේන්තියෙන් හින්දා අම්මව සතුටු කරන්නත් එක්ක අප්පුවාම කිකිලිවත් අරන් ගෙදර ආවලු. අම්මා මම ආවා. ඉක්මනට ගේ ඇතුළට යමු. අප්පුහාමි සියලුම විස්තර ටික කිව්වලු මාලිගාව ගැන, යෝධයා ගැන, මෙහෙකාරිය ගැන අම්මත් එක්ක. අම්මා මට බැම දෙයක්ම කියන්න. අව් පුතා, මම කියන්නම්. මේ නපුරු යෝධයා ගැනත් මේ මාලිගාව ගැනත් අම්මා හොඳ හැටි දැනගෙන හිටියා. ඒ සියලුම විස්තර අප්පුහාමිත් එක්ක කිව්වා. අප්පුහාමිගේ පියාවත් මරලා එයාලා ගාව තිබුණ සින්දු කියන වීණාව හොරකම් කරන් ගියේ මේ යෝධයා කියලා අම්මා අප්පුහාමි එක්ක කියනවා. අම්මා කියපේ කතාවත් එක්ක අප්පුහාමි තීරණය කළා ආයි මාලිගාවට ගිහිල්ලා කොහොම හරි මම සින්දු කියන වීණාව අරන්. හොඳයි යෝධයෝ. මම වීණාව අරගෙනමයි එන්නේ. ඔයා ආයමත් අප්පුහාමි මෙහෙකාරියකින් වීණාව ගැන අහලා මම මේක ගෙනියනවා. එපා. යෝධයා දැක්කොත් ඔයාව මරයි. කවුරු හරි මේ මාලිගයට ඇවිල්ලා. මිනිස් ගඳක් එනවා මට. කවුරු හරි මේ මාලිගයට ඇවිල්ලා. කවුද ආවේ? කවුරුත් නෑ.
ඔයාට විකාර. අප්පුහාමි වීණාවත් හොරකම් කරගෙන පලා යනවා යෝධය දකින්න. ඔහොම හිටපන් කයි. ඔහොම හිටපන් අප්පුහාමි. ඔය විනාව දීපන් කයි. ඔය විනාව දීපන් බූරුවා. අප්පුහාමිලා සතු වීණාවත් රත්තරන් බිත්තර දාන කිකිලිවත් එක්ක අම්මත් පුතත් සෑහෙන කාලයක් සතුටෙන් ජීවත් වුණාලු. හොව් තව ඉවර නෑ. මෙන්න මාලිකාවේ මෙහෙකාරි දරුවෙකුට වඩා අප්පුහාමි හොයන්න එනවා. අප්පුහාමි ඉන්නවද? කෝ අප්පුහාමි?